හායි කොහොමද ඔයාලට මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. මම ලාස්ට් වීඩියෝ එකේදී කිව්වා බබාගේ හොස්පිටල් බෑග් එක රෙඩි කරගන්න වීඩියෝ එකක් අරන් එන්නම් කියලා. ඒ වුණාට ඒ වීඩියෝ එක ගේන්න පොඩ්ඩක් කාලය ගත්ත වැඩි. මම බබාගේ හොස්පිටල් බෑග් එක රෙඩි කරලා තිබ්බා වුණාට මට වීඩියෝ කරගන්න බැරි වුණා. මං පොඩි ක්ලිප්ස් කලින්ම කැප්චර් කරගත්තා. ඒ වුණාට බබාගේ හොස්පිටල් බෑග් එක රෙඩි කරලා කියන්නේ කරන එක වීඩියෝ කරගන්න බැරි වුණා. මට ඇත්තට මේක මිස් වුණා. මං ලාස්ට් මොමන්ට් හොස්පිටල් එක ඇඩ්මිට් වෙන්න යන්න කලින් තමයි ඒ වීඩියෝ එක කරේ. මම දන්නේ නැහැ මම එතන ගෙනියන්න අනවශ්‍ය දේවල් ගත්තද. එතකොට මම දන්නේ නැහැ ගොඩක් දේවල් මට තේරෙන්නේ නැහැ. මොකද මම ෆස්ට් ටයිම් අම්මා කෙනෙක් වෙන්නේ. එතකොට මට මේ දේවල් ගැන ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ. මම ඉතින් ඕන හැමදේම කියලා මේක ඕන වෙයි කියලා මම හැමදේම දාගත්තා. ඇත්තටම මම මේ දේවල් ගෙනිච්චට ඔක්කොම ඒගොල්ලෝ ගෙන්න කියපු හැමදේම ගෙනිච්චට ඒ හැම දෙයක්ම යූස් වුණේ නැහැ. ඒ ගෙනිච්ච දේවල් වලින් මම හිතන්නේ පොඩි ප්‍රමාණයක් පාවිච්චියට ගත්තේ. අනික මට බබාගේ හොස්පිටල් බෑග් එක කියලා එක බෑග් එකක් නෙමෙයි බෑග්ස් දෙකකට පැක් කරගන්න සිද්ධ වුණා අන්තිමට. බඩු වැඩියෙන් දාගෙන. අනිත් දේ තමයි මම මේ වීඩියෝ එකේ කියන දේවල් එතකොට මම කලබලෙන් හැමදේම කරන්නේ. එතකොට හදිස්සියේ මම වීඩියෝ එක කරන්නේ. එතකොට ඒකේ ගොඩක් අඩුපාඩු තියෙනවා. මං කියන දේවල් වල පවා මං හිතන්නේ ගොඩක් මම වැරදි දේවල් කියන්නේ. ඒ වගේ ගොඩක් දේවල් තියෙන. ඉතින් මට වීඩියෝ එක මං හිතන්නේ නැහැ පර්ෆෙක්ට් කියලා. මට පුළුවන් විදියට මම වීඩියෝ එක කරා. බලමු අපි වීඩියෝ එකෙන් මොනවද මම බබාට පැක් කරගත්තේ, මොනවද හොස්පිටල් බෑග් එකේ ගෙනිච්චේ කියලා. ඒ වගේම මම දාන්නම් හොස්පිටල් බෑග් ලිස්ට් එක 9 වෙල්ස් හොස්පිටල් එකෙන් අපිට දුන්න ලිස්ට් එක. ඒ ලිස්ට් එකේ තියෙන ප්‍රමාණයම අරන් ගියාට ඇත්තටම මට නම් ඒවා කිසිම දෙයක් කියන්නේ එච්චර ඒ ඔක්කොම යූස් උනේ නැහැ. එකකින් කොටසක් වගේ තමයි. ඒ කියන්නේ හැම දෙයකින්ම ගේන්න ගියලා තියෙන ප්‍රමාණයට වැඩිය අඩු ප්‍රමාණයක් තමයි පාවිච්චි උනේ. මට නම් මගේ පෞද්ගලිකව ඒ ගෙනිච්ච දේවල් ඇත්තටම මේ නිකන් මම අරන් ගිහිල්ලා ආයේ ටික පැක් කරගෙන ගෙදරට ගෙනාවා වගේ දෙයක් ඒ විදියටම තිබුණා. ඒකින් කිසිම දෙයක් ගත්තේ නැහැ එහෙම. එහෙනම් අපි වීඩියෝ එක බලමු මොනවද මම පැක් කරගත්තේ කියලා. හායි. එන්න මාත් එක්ක පැක් කරමු හොස්පිටල් බෑග් එක. මම හැම දෙයක්ම වගේ වෙනම නේම් ටැග් කරලා වෙනම පැක් කරගත්තා. එතකොට හස්බන්ඩ් ලේසියෙන් ඒක ටික අරගන්න. බලමු මොනවද තියෙන්නේ කියලා. මෙතනින් එහාට මං හිතුවා වීඩියෝ එකට වොයිස් කරනවා කියලා. මොකද කලබලයට මම මොනවද කියන්නේ කියලා මටවත් තේරෙන්නේ නැහැ. ඔය මම පෙන්නන්නේ බේබි නැපීස්. බේබි නැපීස් ගේන්න කියලා තිබ්බා 30ක්. මං ඒකට ඩබල් ලේයර් නැපීසුයි සිංගල් ලේයර් නැපීසුයි දාගත්තා. ඒ වුණාට ඔච්චර නැපීස් ගෙනිච්චට ඒවා යූස් උනේ නැහැ. බේබි ඩයපර් තමයි යූස් කරේ. මං ඔය පෙන්නන බෑග් එකේ තියෙන්නේ බබාගේ ෆ්‍රොක්ස්, බේබි ෂර්ට්ස්, බර්බ් ක්ලොත්. ඒතර බර්බ් ක්ලොත් 5ක් ගේන්න කියලා තිබුණා. මං මේ පෙන්නන්නේ ලේබර් රූම් එකට බබාට අවශ්‍ය කරන දේවල් දාපු එක. ඒකේ මම කියන්නේ මොනවද එතනට ගෙනියන්න ඕන දේවල් කියන්නේ අවශ්‍ය මොනවද කියලා මට කිසිම දැනුමක් නැහැ. මං ඉතින් හැම එකෙම වගේ එක දාගත්තා. මං ඕකට බේබි ටවල් එකක්, බේබි බ්ලැන්කට්, බර්බ් ක්ලොත්, එතකොට ඔය වගේ ගොඩක් දේවල් දාගත්තා. මම දාගත්තේ බබාට මේ ෆුල් බොඩි සූට් එකක්. ඒතර මම කොටන් බෝල්ස් ඒ හැමදේම පවා ඒකට දාලා තිබුණා. ඒවා දාගත්තට මාව ලේබර් රූම් එකට අරන් යද්දී ඒ බෑග් එකේ අනවශ්‍ය හැමදේම වගේ යාලා අයින් කරලා මම හිතන්නේ බ්ලැන්කට් එක, බේබි හැට්, මිටන්ස්, සොක්ස් ඒ දේවල් විතරයි ගත්තේ. එතකොට මං ඔය පෙන්නන්නේ බේබි බ්ලැන්කට්ස් 10ක්ද කොහෙද මට ගේන්න කියලා තිබ්බා මට මතක විදිහට.
ඒකෙන් උනත් මම හිතන්නේ එච්චර ලොකුවට පාවිච්චි කරා කියලා. මම ඔය පෙන්නන එකත් බ්ලැන්කට් එකක් වගේ එකක්. ඒකට මම හරියට දන්නේ නැහැ මොකද්ද කියලා. මම ඒකත් ගෙනිච්චා. ඒ උනාට ඒක ගෙනිච්චට කිසිම තේරුමක් නැහැ. ඒක යූස් කරෙත් නැහැ. දැක්කම ඉතින් මම ඔය වීඩියෝ එකේ තනිකර බොරු දේවල් කියවනවා. එතකොට ඔය පෙන්නන්නේ මම ඕකේ ඇඩ් කරගත්ත බේබි ස්ලීප් සූට්, එතකොට සොක්ස්, මිටන්ස්, හැට්, ඒ දේවල් ටික ඔක්කොම මම ඒකට ඇඩ් කරගත්තා. තව එයාලා ගේන්න කියලා තිබුණා බේබි කොට් එකට දාන්න මැකින්ටොෂ් එකක්. මම ඒක ගත්තේ Blooms and Butterflies ලගෙන්. ඇත්තටම මම කොහොම නේම් ටැග් එකක් අර ලියලා දාගත්ත එක වටිනවා. මොකද හස්බන්ඩ්ට දන්නේ නැහැනේ මොකද්ද කියන එක. මැකින්ටොෂ් කියපුවම එයා බලයි මොකද්ද එහෙමයි කියලා එයා වෙන මොකක් හරි එකක් දෙන්නත් පුළුවන්. ඒ නිසා මම එයාට ලේසි වෙන්න තමයි ගොඩක් දුරට මෙහෙම දාගත්තේ. එතකොට මම ඔය පෙන්නන්නේ බේබි ටවල්ස්. බේබි ටවල්ස් මම හිතන්නේ 4ක් හරි 5ක් හරි තමයි ගේන්නේ කියලා තිබුණේ. සමහර වෙලාවට මටම බේබි ටවල් එකත් එක්ක බේබි බ්ලැන්කට් එකත් පැටලෙන අවස්ථා නැතුවම නෙමෙයි. ඒතකොට ඉතින් හස්බන්ඩ් ගැන කවර කතාද? එතකොට මම ඔය ලාස්ට් පෙන්නුවේ Take Me Home outfit එක. මම ඒකේ outfits දෙකක්ම දාගත්තා. මොකද්ද අඳන්නේ කියලා මට හරියට ෆයිනල් ඩිසිෂන් එකක් ගන්න බැරුව හිටියේ. සෝ ඒ වෙලේ හැටියට මොකක් හරි අඳනවා කියලා මම දාගත්තා. එතකොට මම බබාට ගත්තේ සෙබාමෙඩ් එකකින් තමයි බේබි ලෝෂන්, ෂැම්පූ, ඒ දේවල් ටික. මම ඒවා ටික උතන පෙන්වන්නේ නැහැ. එතකොට දැන් ෆයිනලි මම ඔය පෙන්වන්නේ මගේ දේවල් ටික. අපිට ගේන්න කියලා තිබ්බ රැපර් රවුන්ඩ්ස්, බෙඩ් ජැකට්, එතකොට ෆ්‍රන්ට් ඕපන් කරපු ෆ්‍රොක්ස් වගේ ඒ දේවල්. ඒවා ටික ඔක්කොම මම වෙන වෙනම දාගත්තා. ලේබර් රූම් එකට කියලාත් මම කෝකටත් වෙනම දාගත්තා. එතකොට ඔය පෙන්නන බේබි පිලෝස්, කැරි ක්විල්ට්, එතකොට නර්සිං පිලෝ, ඒ හැමදේම මම ගත්තේ එලිගන්ට් ස්මෝක් එකෙන්. එකම තීම් එකකට මම ගත්තා ඒ ටික. අන්තර මේක හරිම ලස්සනයි, මාරම කියුට්. ඒ වගේම තමයි ඒක බබාට ගොඩක් කම්ෆර්ටබල්. එතකොට මං ඔය පෙන්නන්නේ බබාගේ හොස්පිටල් බෑග් එක. ඒ වුණාට මගේ තිබ්බ බබාගේ බඩු ටික ඔක්කොම ඒ හොස්පිටල් බෑග් එකට නම් දාගන්න බැරි වුණා. සෝ මං ඒ හින්දා තව වෙනම බෑග් එකකට ඉතුරු ටික පැක් කරගත්තා. මම බේබි අයිටම්ස් ගොඩක්ම බයි කරේ එලිගන්ට් ස්මෝකර්ස්, Blooms and Butterflies, තව මිකීගන්ස් කියන shops වලින්. මට ගොඩක්ම සැටිස්ෆයි වුණේ Blooms and Butterflies and Elegant Smoker. ඒ වගේම මගේ රැපර් රවුන්ඩ්ස්, බෙඩ් ජැකට් ඒවා ගත්තේ Elegant Smoker එකෙන්. ඉතින් මෙන්න මේ විදියට තමයි මම මගේ චූටි පැටියාගේ හොස්පිටල් බෑග් එක ආසාවෙන් රෙඩි කරගත්තේ. මේ බෑග් එක අරගෙන මම හොස්පිටල් එකට ගිහිල්ලා මගේ චූටි රෝස් මලව එක්කන් එන්නම්. මේක ඇත්තටම මේ බෑග් එක පැක් කරද්දිමත් මම මාරම එක්සයිටඩ්. මොකද මට හෙන ඉවසිල්ලක් නෑ මේ දේවල් අන්දලා බලන්න ඕනේ. එතකොට කැරි ක්විල්ට් එක එහෙම අතට ගන්නකොට මට බබාව ඒකේ දාගෙන එක්කන් එන එක පව මට අර මාරම එක්සයිටඩ් වෙලා හිටියේ. මම මාරම ආසාවෙන් හිටියේ. ඉතින් ඒ වගේම තමයි දැන් මම මේ වීඩියෝ එක එඩිට් කරනකොට මම මේකට වොයිස් කරනකොට මගේ චූටි පැටියා මංගාව ඉන්නේ. හරිම සතුටුයි. ඒ කියන්නේ කාලේ ගියා මාරම ඉක්මනට. මං ඉතින් මේ වීඩියෝ එකට පොඩ්ඩක් ඇඩ් කරා මම බබාගේ ක්ලෝත්ස් ටික වොෂ් කරලා ඒ දේවල් රෙඩි කරගන්න චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක්. ඒවා ඉතින් මෙමරීස් විදියට මම මේකට ඇඩ් කරගත්තා. මං හිතනවා මගේ වීඩියෝ එකේ ගොඩක් අඩුපාඩු තියෙනවා කියලා. ඒ වගේම තමයි මම හොස්පිටල් බෑග් එකේ ඇඩ් කරගෙන තියෙන දේවල් වලට අමතරව තව මොනවා හරි ඇඩ් වෙන්න ඕනේ නම් ඒ දේවල් ටික පල්ලෙහා කමෙන්ට් කරන්න. මොකද අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් එයාට වැදගත් වෙයි ඒ දේ. ඉතින් ඉස්සරහටත් මේ වගේ vlogs ගේන්න හිතාගෙන ඉන්නවා. මේ වීඩියෝ එකට like කරලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා.
ආයෙත් අලුත් වීඩියෝ හැකින් හම්බෙමු. Thank you for watching. Bye bye. ඒ බොන්න යන්නේ බේබි බේබි බම්ප එකත් එක්ක ඉදිරින් එළියට යනවා. බබව මීට් වෙන්නයි යන්නේ. බබව මීට් වෙන්නයි යන්නේ. බේබි